අයියේ මාව වටින්නද? ඇයි ඔයා එහෙම කියන්නේ? මම ඔයාට පුංචි කතාවක් කියන්න. එකෝමත් එක කාලෙක ජීවත් වුණා සීය කෙනෙකුයි මුණුබුරෙකුයි. ඉතින් මේ සීයයි මුණුබුරයි බොහෝම දුප්පත්. දවසක් මේ මුණුබුරා කඩේට යද්දී කඩේ ළඟ හිටපු මිනිස්සු කියනවා මේ ළමයාගේ නම් මෙලෝ වැඩක් නැහැ. මේ ළමයා සත පහක්වත් වටින්නේ නැහැ කියලා. මේ ළමයා අඩාගෙන ඇවිල්ලා තමන්ගේ සීයට කියනවා. සීයා අර පරණ දිරපු කබඩ් එක ඇරලා අමුතු ගලක් අතට දෙනවා මේ පුංචි ළමයාගේ. දීලා කියනවා පුතේ ඔයා ටවුමට ගිහිල්ලා මේ ගල කොච්චර වටිනවද කියලා වෙලෙන්දන්ගෙන් අහන්න. හැබැයි කාටවත්ම විකුණන්න එපා. ඉතින් මේ උපදේශය දීලා මේ පුංචි පුතාව සීයා ටවුමට පිටත් කරනවා. ඉතින් මේ ජනාකීර්ණ ටවුමේ ඇවිදින මේ පුංචි පුතාට හම්බෙන්නේ දොඩම් විකුණන වෙලෙන්දෙක්ව. ඉතින් මේ පුංචි පුතා දොඩම් වෙලෙන්දාට මේ ගල දීලා අහනවා මේ ගල කොච්චර වටිනවද කියලා. ගල පරීක්ෂා කරපු දොඩම් වෙලෙන්දා කියනවා මේ ගල දොඩම් ගෙඩි 3ක් වටිනවා කියලා. ඊට පස්සේ මේ ළමයා මේ ගල අරගෙන යනවා එළවලු කඩේකට. ඉතින් මේ එළවලු කඩේට ගියාම මේ එළවලු වෙලෙන්දත් කියන්නේ මේ ගල වටින්නේ එළවලු කිලෝ 1යි කියලා. ඊට පස්සේ මේ ළමයා දකිනවා කෙරවල තියෙන රත්තරන් සාප්පුවක්. රත්තරන් බඩු කඩයක්. ඉතින් මේකට ගිහිල්ලා මේ ගල දීපුවාම ඒ කඩේ හිටපු වෙලෙන්දා එක පරීක්ෂා කරලා කියනවා මේ ගල මේ කඩේ තියෙන ඔක්කොම රත්තරන් වලටත් වඩා වටිනවා. මේක දුර්ලභ මණිකක් කියලා. ඊට පස්සේ මේ මණිකත් අරගෙන මේ ළමයා යනවා සීයා ළඟට. සතුටු මූණෙන් හිටපු ළමයා දැකපු සීයා කියනවා දැක්ක නේද? තමන්ගේ වටිනාකම තියෙන කෙනෙක් කොහේ හරි ඉන්නවා. හැමෝටම තමන්ගේ වටිනාකම තේරෙන්නේ නැහැ. කවුරු හරි කෙනෙක් ඔයාට කියනවා නම් ඔයා වටින්නේ නැහැ කියලා ඒක බොරු කතාවක්. ඔයා සමහර විට මේ ලෝකෙටත් වඩා වටින කෙනෙක් වෙන්න පුළුවන්. තේරුණා නේද? මට තේරුණා. මමත් දවසක මුළු ලෝකෙටම වැටෙන කෙනෙක් වෙනවා.